හරි. ඉතින් මම අද කියා දෙන්න හදන්නේ මේ ඔයාලටත් දැන් ඉස්සරහට වෙසක් පොසොන් එනවා. ඉතින් බුදුරස් මාලාවක් ගෙදරම නිර්මාණය කරගන්න ඔයාලටත් දැන් පුළුවන්. මොකද ඒ වගේ පාර්ට්ස් ඔක්කොම දැන් අපිට ගන්න තියෙනවා. මේ ඉතින් අද මම කියලා දෙන්නේ බුදුරස් මාලාව නිර්මාණය කරන්න මාත් එක්ක අද නිර්මාණය කරන්න පුළුවන් ඔයාලටම පොඩ්ඩක් බලා ගන්න පුළුවන් හැමදේම ඉගෙන ගන්න පුළුවන්. මේ මම ඒතර මුලින්ම කියන්නම් ඔයාලට අවශ්‍ය දේවල් මොනවද කියලා බුදුරස් මාලාවක් නිර්මාණය කරන්න. අපිට මුලින්ම ඕන මේ වගේ පික්සල් LED. පික්සල් LED අපිට ඕන අවශ්‍ය ප්‍රමාණයට. ඒක මම කොච්චරද ඕනි කොහොමද ඕනේ අඟල් 12ට කීයද 15ට කීයද අඟල් 20ට කීයද එහෙම මම කියන්නම් අවශ්‍ය ප්‍රමාණය. ඊට පස්සේ අපිට ඕන වෙනවා ඒකට පවර් දෙන්න මේ විදිහට 5 වෝල්ට් 3 ඇම්පියර් වගේ පවර් සප්ලයි එකත් මේකත් අවශ්‍ය විදිහට තමයි ගන්න තියෙන බුදුරස් මාලාවේ ප්‍රමාණයට තමයි මේ පවර් සප්ලයි එකත් මිලදී ගන්න තියෙන වලට. ඊට පස්සේ අපිට ඊයන් කම්බි ඕන වෙනවා. ඊට පස්සේ අපිට බවුත් එකක් ඕන වෙනවා. ඊට පස්සේ මේ වගේ සර්කිට් වයර් හොඳ සර්කිට් වයර් එකක් ගන්න. එතකොට ලොකු කාලයක් රැඳිලා තියෙනවා මේ අපේ බුදුරස් මාලාව. ඒ වගේ සර්කිට් වයර් ඕන වෙනවා. පැන්සලක් ඕන වෙනවා. කතුරක් ඕන වෙනවා. විශේෂයෙන්ම අපිට මෙතන ඌමනාම දේ තමයි මේ නැනෝ සර්කිට් එක. මේ බුදුරස් මාලාව සඳහාම හදපු නැනෝ සර්කිට් එකක්. එතකොට මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. මේක තමයි අපි බුදුරස් මාලාවට සම්බන්ධ කරන්නේ රටා නිර්මාණය කරගන්න. එතකොට මේකෙන් විවිධ රටා තියෙනවා. සාමාන්‍ය රටා බුදුරස් මාලාවේ උස ප්‍රමාණයත් එක්ක රටා 45 ඉඳලා ඉහළට තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට තව මෙන්න මේ වගේ මේක මේ මම හදාගත්ත පොඩි කොළ කෑල්ලක් මේ කාඩ්බෝඩ් කෑල්ලක්. ඉතින් මේකත් අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි බලමු දැන් කොහොමද මේක නිර්මාණය කරන්න කියලා. දැන් මම හදන්නේ අඟල් 12 බුදුරස් මාලාවක්. එතකොට අඩිය උස එකක් මේ වගේ. ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා. මම YouTube වල බලලා තිනවා. ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිනවා මේ මොකද්ද බුදුරස් මාලාව හදන්න යොදා ගන්න මේ බෝඩ් එක කියලා. මේක නම් මම මේකට ගොඩක් දේවල් ගන්න පුළුවන්. මේක නම් මම අරන් තියෙන මේ ලී බෝඩ් එකක්. ඊට පස්සේ මේක අඟල් භාගයේ හෝ කාලා වගේ බෝඩ් එකක් මේක. මේ වගේ බෝඩ් එකක් අරගෙන මම නම් මේ තින්ත ගාලා තියෙන්නේ. කළු පාටින් තින්ත ගාලා තියෙන්නේ. ඉතින් මේ වගේ බෝඩ් එකක් ගන්න පුළුවන්. නැත්නම් සමහරක් කට්ටිය ගන්නවා මේ ක්ලැඩින් බෝඩ් එක. මොකද ක්ලැඩින් බෝඩ් එක ටිකක් ගණන් හින්දා මම නම් මේ ගත්තේ මේ ලැලි බෝඩ් එකක්. මේක ලී බෝඩ් එකක්. ඒ ලී බෝඩ් එක අරගෙන තමයි මම නම් මේක නිර්මාණය කරන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද කරන්න කියලා. දැන් අපි මුලින්ම හදන්නේ බල්බ් 7 පේලි 21ක් වෙන බුදුරස් මාලාවක්. අඩියේ උස බුදුරස් මාලාවට අපි ගන්නේ 7 පේලි 21ක්. එතකොට මුලින්ම අපි මේ බුදුරස් මාලාව දැන් මේක මේ තියෙන්නේ WS 2812 කියන පික්සල් LED එක. ඊට පස්සේ මේක අපි හරිය පරිස්සමෙන් පාවිච්චි කරමු. මොකද මේක water proof නෙමෙයි non water proof මේක. එතකොට මේක ඩැමේජ් වෙන්න දෙන්න එපා. එහෙම වුණොත් එතනින් එහාට බල්බ් වැඩ කරන්නේ නැතුව යනවා. හරිය පරිස්සමෙන් මේක පාවිච්චි කරන්න ඕන. ඉතින් අපි මුලින්ම මේ බල්බ් පටි 7 පේලි 21 කපාගමු. මේ විදිහට ගණන් කරලා 1 2 3 4 5 6 7 ඊට පස්සේ මේ තියෙන වල පේන මේ තඹ එතන අපි බෞද්ධ එකෙන් පාසන තියෙන එතනින් එහෙම කපනවා. මෙතන 1 2 3 4 5 6 7 7 පේලි 21ක් හින්දා අපි එම ගණන් කරලා ටට්ටක් ගාලා කපාගෙන ඉමු.
ඔන්න අපි 7 පේලි 21ක් යන හින්දා අපි ලයිට් බල්බ් 7න් 7ට 21ක් අපි කපාගෙන ඉවරයි. හරි. අපි දැන් ඒ ටික පොඩ්ඩක් අයින් කරලා පැත්තක තියලා ඊට පස්සේ මම මුලින්ම කරන්නේ දැන් අපේ මෙතන ඉඳලා අපි බුදු පිළිමේ තියෙන විදිහට අපි ඕන විදිහට බලලා මුලින්ම එක සෙන්ටර් හරියට මෙතන මම මැද හරියටම මේ ලී බෝඩ් එකේ මැද තමයි මම මේ අරන් තියෙන්නේ. ඊට පස්සේ මම මේ වගේ පියනක් අරගෙන ඒක හරි මැදට තියලා මෙහෙම රවුමක් අඳගෙන තියෙනවා. මොකද බුදු පිළිමේ හිස මැදට එනකොට අපිට බල්බ් පටි ටික වටේ යලවෙනකොට එතකොට ලස්සනක් එන්නේ. මොකද මෙතනටම තියලා බල්බ් පටි යලවන්න බෑ. එතකොට ඒ රටාව වැහෙනවා. ඒ හින්දා ඊට පස්සේ මම මේව කියත් පටියක් අරගෙන මෙතන ඉඳලා මෙහෙම තියෙන තැනට හරියටම කෙලින් තනි ඉරක් මෙතනට මෙහෙම ගහ ගන්නවා. ඊට පස්සේ මම මේ කපාගත්ත කොළ කෑල්ල මෙහෙම තියලා මෙතනින් එහාට මෙහෙම ඊටි ටිකක් ඇඳගෙන යනවා. ඒ වගේම මේ පැත්තත් එතන තියලා ඊටි ටික ඇඳගෙන යනවා. මම මේ කොළ කෑල්ල ගත්තේ අපිට මෙෂර්මන්ට් හිට වෙනස් වෙන හින්දා ඔයාලටත් මේ වගේ අවශ්‍ය ප්‍රමාණය බල්බ් පටි එන විදිහට බලලා මේ විදිහට බල්බ් පටි 21 අපිට අලව ගන්න. මේව අපි බලලා ගානට ඊට පස්සේ අපි ගණන් කරලා බලනවා අපිට කීයක් ආවද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21. හරියට මෙතනට 21යි. ඊට පස්සේ අපි කරන්නේ ආපහු මෙහෙම කීයක් අපි අරගෙන මෙතන ඉඳලා මෙතනට අපි මෙහෙම ඉරියඳ ගන්නවා. ඔන්න ඔය විදිහට මේකේ ඉරියඳ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඇඳගත්ත ඉර දිගේ බල්බ් පටි අලවන්න. ඔයාලට මොකක් හරි හදති දන්නේ නැද්ද තිබ්බොත් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. මම කියලා දෙන්නම්. මොකද මේක සරලව වෙන්න ඕන හින්දා මම වැඩි විස්තර කරන්නේ නැතුව මේ වැඩේ කරන්නේ. මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් කෝල් එකක් දීලා අහගන්න. මේ විදිහට අපි ඉරි ටික ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට බල්බ් පටි ටික අලව ගන්න. අලවනකොට පොඩි දෙයක් තියෙනවා ඔයාලට කියන්න. මේ ෆික්සල් LED එකේ අලවනකොට ඔයාලට මේකේ පේනවද බලන්න. මේකේ තියෙනවා මේ E තලයක්. මේ ෆික්සල් එකේ තියෙන මෙහෙම E තලයක් උඩට. මේකේ තියෙනවා මේ අපිට E යන් තියන්න මේ 5 වෝල්ට් ධන තියෙනවා. ඊට පස්සේ
ඩේටා ලයින් එක තියෙනවා මැද. ඊට පස්සේ ග්‍රවුන්ඩ් ලයින් එක තියෙනවා. මේ පැත්ත දානවා, මේ පැත්තේ රින, මේ පැත්ත මැද ඩේටා ලයින් එක. එතකොට අපි මේක අලවනකොට අලව ගන්න ඕන මෙන්න මේ විදිහට. අපි අලවනකොට මේ පළවෙනි පටිය තියෙනවනේ. මේ පළවෙනි පටිය මේ පළවෙනි තීරුවට අලවනකොට මේ ඊතලේ යට පැත්තට තමයි අලවන්නේ පළවෙනි එක. එහෙම කරන්න හේතුව අපි මම මේකේ ඩ්‍රයිව් කන්ට්‍රෝල් එක මේ තියෙන කන්ට්‍රෝල් එක හයි කරන්නේ මෙන්න මෙතනට. හරියටම හිස මේ වෙන තැනට මෙන්න මෙතනට තමයි කන්ට්‍රෝල් එක හයි කරන්නේ. එතකොට data මුලින්ම මෙතනට ඇවිල්ලා තමයි අපිට මේ data මෙතනින් අවුට් වෙන්නේ. එතකොට මම ඊතලේ මුලින්ම මේ යටට තියලා තමයි අලවන්නේ. එතකොට අපි අලවද්දී මේ ඊතලේ මේ පැත්තෙන් යටට ඊට පස්සේ අනිත් පටිය තියෙනව නේද? අනිත් පටිය ඊතලේ උඩට. මේක ඇවිල්ලා මෙන්න මෙහෙම ඊතලෙන් යනවා. ඊට පස්සේ මෙතනින් මෙහෙම data යනවා. ඔන්න ඔහම data යන්න ඕනේ. එතකොට මුල්ම පටිය අලවද්දී මම කරන්නේ මම මෙතන ඉඳලා මේ යට පැත්තට තමයි අලවන්නේ. එතකොට අපි මේකේ මේ තියෙන ඩබල් ටේප් එක ගලවලා මෙතනට තියලා ඊට පස්සේ මෙතනට ගානට මේ පැත්ත බලලා තියලා මෙන්න මේ ස්ටිකරේ මෙතනට තියලා මේ ස්ටිකරේ මෙහෙම ඇදලා දාන්න මෙහෙම. එතකොට පළවෙනි පටිය ඔන්න දැන් අපි ඇලෙව්වා. ඊට පස්සේ දැන් අපි ගන්නවා දෙවෙනි පටිය. දෙවෙනි පටියත් අරගෙන මේ ඔන්න විදියට ස්ටිකර් එක ඩබල් ටේප් එකේ පටිය ගලවලා ඊට පස්සේ ඔන්නම යන්නේ ගානෙම තියාගෙන යට ගානට තියාගෙන ඊට පස්සේ මැද අර ඩබල් ටේප් එක ඔන්නම එමීට ගලවනවා. හරි. ඊට පස්සේ වලට දැන් පේනවද දන්නේ දැන් ඕකේ මේ තියෙන්නේ ඩ්‍රයිවර්ස් එක හයි කරන පැත්තේ ඊතලේ පල්ලෙහාට ඇවිල්ලා ඊට පස්සේ මේ පැත්තේ දෙවෙනි පටි ඊතලේ එහෙම්මම ඔතනින් උඩට තියෙන්නේ. අන්න එහෙම. ඊට පස්සේ ආයේ ඊළඟට අන්න ওই පටි ඊතලේ තියෙන්න ඕන එතනින් ගිහිල්ලා ආපහු පල්ලෙහාට. අන්න එහෙම. ඔන්න දැන් බුදුරස් මාලාවේ පටි ටික අපි අලවගෙන ඉවරයි. මේ අපිට ඊළඟට තියෙන්නේ බවුත් එක මම කරන්ට් එකට ගහගත්තා. අපිට ඊළඟ තියෙන්නේ මුලින්ම ඊට පස්සේ ඊළඟට අපි කරන්නේ අපි දැන් data line එක දෙන්න ඕන. ඒක data line එක අපි දෙන්නේ අපි දැන් මෙතනට තමයි මේ වගේ අපේ nano card එක මෙතනට තමයි සම්බන්ධ කරන්නේ. nano card එක එතන සම්බන්ධ කරලා පස්සේ ඊළඟට මෙතන තියෙන මේ data line එක ඊළඟට යන්න ඕනේ මේ පටියේ මේ data line එකට. අපි මුලින්ම බලමු ඒක පාස් ගන්න හැටි. ඊට පස්සේ අපි මේ විදිහට මෙතනට අපි ඔහොම ඉයන් තියා ගන්නවා. ඊට පස්සේ මෙතනට ඉයන් තියා ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ විදිහට ගත්ත සර්කිට් වයර් තියෙනවනේ. මේ සර්කිට් වයර් උත් ඊට පස්සේ සර්කිට් වයර් එකත් අවශ්‍ය ප්‍රමාණය දිගට අරගෙන ඔන්න ඔය විදිහට මෙතනින් එන data line එක
මෙතනට ඇවිල්ලා මෙතනින් ආපහු මෙතනට ඇවිල්ලා ඊළඟට අපි ආපහු මෙතනින් මෙතනට ආයි පොඩි කෑල්ලක් පොඩි වයර් කෑල්ලක් ඔයාලට වයර් සුද්ධ කරගන්න ලේසි ක්‍රමයක් භාවිතා කරන්න. මම නම් මෙන්න මේ විදිහට සුද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ විදිහට ටූල්ස් එක පාවිච්චි කරලා ටූල් එකෙන් සුද්ධ කරගන්නත් පුළුවන්. මම වීඩියෝ එක දික් වෙන හින්දා data line එක පාස් කරගෙන ඔයාලට වීඩියෝ එකත් එක්කයි සම්බන්ධ වෙන්න. ඔන්න මම data line එක පාස් කරගෙන ඉවරයි. ඔයාලට පේනවා ඇති මම මේ nano control එකත් මෙතනට හයි කරගත්තා. මේ nano control එකේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ රතු පාට තියෙන්නේ ධන line එක. ඊට පස්සේ මේ මැද කොළ පාට line එක තමයි data line එක. ඊට පස්සේ මේ සුදුයි කොළයි තියෙන line එක තමයි මේකේ ground line එක කියන්නේ ring line එක. ඊට පස්සේ එතනින් data මෙහෙම ගිහිල්ලා මෙතනින් මේ පටියට පාස් වෙලා ඊට පස්සේ මෙතනින් මෙහෙම ඔන්න ඔය විදිහට data line එක සම්පූර්ණව මේ මුළු පික්සල් පටි 21ෙම යනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකට ඊළඟට අපි මේකට දෙන්න ඕනේ 5 volt 5 volt යනෝනේ. එතකොට මේ 5 volt යන එක දැන් මේ පටියෙන් පටියට අපි ඊළඟට දෙන්න ඕනේ ධන line එකයි ඍණ line එකයි. එතකොට අපි සාමාන්‍යයෙන් පටි ටිකක් බල්බ් 10ක 12ක වගේ නම් අපි සාමාන්‍යයෙන් මැදට තමයි පවර් දෙන්නේ. එතකොට දෙපැත්තට ගානට වෝල්ටේජ් එක පාස් වෙනවා. එතකොට ලයිට් වල එළිය අඩු වෙන්නේ නැහැ. දැන් අපි මේකේ බල්බ් 7ක් තියෙන හින්දා සාමාන්‍යයෙන් අපි මෙන්න මේ හරියෙන් විතර ධන ලයින් එකයි ධන ලයින් එක මෙතනින් පාස් කරමු. ඍණ ලයින් එක මේකෙන් පාස්සලා මේ අපි බල්බ් පටි වලට පවර් දීලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම ඔයාලට එකක් පාස් කරන්නට කියලා දෙන්නම්. මොන බලා ගන්න. ඔන්න ඔක්කොම ටික පාස් කරගෙන ඉවරයි. දැන් මේ බලන්න මේ තියෙන්නේ මේ මෙතන ඩ්‍රයිවර්ස් එක වලට මම කියලා දුන්න පාස් කරන හැටි. ඊට පස්සේ මේ තියෙන මේ ධන ලයින් එක අනිත් පටියේ ධන ලයින් එකට ඊට පස්සේ අනිත් පටියේ ධන ලයින් එකට එහෙම හැම පටියෙම ධන ලයින් එකට මෙහෙම ගිහිල්ලා මේ පැත්තෙන් මම චූටි සිදුරක් විදලා මෙතනින් මම මේ පැත්තට එළියට අරගෙන තියෙනවා ධන ලයින් එක. ඊට පස්සේ ඍණ ලයින් එකත් ඒ විදිහට ඍණ ලයින් එකත් මේ පැත්තෙන් අරගෙන මෙහෙම හැම පටියටම ඍණ ලයින් එක ගිහිල්ලා මේ සම්පූර්ණ වටේටම ඍණ ලයින් එක ගිහිල්ලා ඊට පස්සේ ඒකත් මෙතනින් සිදුරක් විදලා මම මේ පැත්තට අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ධන ලයින් එකයි ඍණ ලයින් එකයි අරගෙන මම මේ වගේ මේ ක්ලිප් එකකට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ දැන් බලන්න දැන් මම මේ තියෙන්නේ අපි මේකට ගන්න ඕන 5 volt මම මේ අඟල් 12 ඉඳලා 5 volt 3 ampere power supply එකක් තමයි ගත්තේ. මේ ඔයාලට පේනවාද 5 volt 3 ampere power supply එකක් තමයි මම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේකට මේ විදිහට socket එක අනිත් පැත්ත තිබුණ මේ වගේ තිබුණ plug කැල්ල කපලා අයින් කරලා මේ වගේ ධන ඍණයි පාස ගත්තා. ඊට පස්සේ මෙහෙම මේක plug කරගන්න තියෙන්නේ මේකට.
හරි. අපි ඊට පස්සේ උන්නම් ප්ලග් කරලා සප්ලයි එක දීලා බලමු කොහොමද පත් වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඉතින් ලස්සන ඩිසයින් යනවා. මම මේ නැනෝ කන්ට්‍රෝල් එක මෙතන මැද තමයි හයි කරගත්තේ. මම මේකට ස්ටිකර් එකක් ගහනවා මේ ටික සම්පූර්ණ වැහෙන්න. ඒක නැනෝ කන්ට්‍රෝල් එක පේන්නේ නැහැ. ඔයාලටත් මේ විදිහට සම්පූර්ණ ලස්සන ඩිසයින් එකකින් මෙන්න මේ විදිහට බුදුරැස් විහිදෙන විදිහට බුදුරැස් වලල්ලක් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. මොන හරි ගැටලු තියෙනවා නම් ඔයාලට මට කමෙන්ට් එකක් දාලා විස්තර අහගන්න පුළුවන්. මේකට කෑලි ගෙන්නන විදිය මගෙන් උනත් බඩු ගන්න පුළුවන්. පික්සල් LED ගන්න පුළුවන්. නැනෝ කන්ට්‍රෝල් ගන්න පුළුවන්. පවර් සප්ලයි ඔක්කොම මගෙන් ගන්න උනත් පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් මේක හදාගන්න විදිහ තව මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් මැසේජ් එකක් දාලා අහගන්න පුළුවන්.